බාහිරින් ආලේප කරනවානේ ආලේපන සමය රෝගවලට ඒක සුදුසුද නුසුදුසු තැන් තියෙනවද? එතන ඇත්තටම අපි විද්‍යාව තමයි ඉස්සරහට ගන්න ඕනේ. දැන් අපේ ශරීරයේ බහිස්ත්‍රාවීය පද්ධති දෙකක් තියෙනවා. විස පිට කරන්න පුළුවන් චර්මය හරහා සමහරා. අනිත් එක රාශි ආශ්‍රිත වක්ගොඩු දෙක හරහා පිට කරන්න පුළුවන්. අපේ සමෙන් හෝ මේ අනිත් බහිස්ත්‍රාවීය පද්ධතියෙන් යම්කිසි විසක් පිට කරනවා නම් එම විස පිට කිරීම අපි නැවතුවොත් ඒක ආය නැවත ශරීර අභ්‍යන්තරයට තමයි යන්නේ. එතකොට එක බහිස්ත්‍රාවීය පද්ධතියකින් පිට කරන එකක් නැවතුවොත් ඒක අනිත් බහිස්ත්‍රාවීය පද්ධතියට බලපෑම් ඇති කරන්න පුළුවන්. සමෙන් පිට කරන විස චර්ම රෝගයක් හැදිලා මොනවා හරි හේතුවක් ඉන තුවාල දාලා, කසලා, පළු දාලා, වන වෙලා මොනවා හරි වෙලා මේ ශරීරයෙන් විස පිට කරනකොට ඒ විෂ අපි මොනවා හරි බාහිර ආලේපයක් ගාලා ඒක ආයුර්වේද වේවා, හොමියෝපති වේවා, බටහිර වේවා ඕන එකක්. බාහිර ආලේපයක් ගාලා අපි නැවතුවොත් අනිවාර්යයෙන් මේක ශරීර අභ්‍යන්තරයට යනවා. ඒතකොට මේ අභ්‍යන්තරයට යන විෂ විශේෂයෙන්ම අක්මාවට එක්රස් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඊළඟට වකුගඩු දෙකට එක්රස් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට ශරීර ස්නායු පද්ධතියට බලපාන්න ඉඩ තියෙනවා. මුළු ශරීර අභ්‍යන්තරයේම තියෙන රක්තයේ මේ විෂ එක්රස් වුණාන් පස්සේ මුළු ශරීරයටම බලපාන්න ඉඩ තියෙනවා. ඒ හින්දා බාහිර ආලේපන කියන එක අපි අනුමත නොකරන්නේ නැහැ. අනුමත කරනවා. සීමාවක් තියෙනවා. එක වතාවක් දෙවතාවක් බාහිර ආලේපන භාවිතා කළා තව දුරටත් මේකෙන් අපිට සුවයක් නැත්තම් චර්ම රෝගේ එන්න එන්න වැඩි වෙනවා නම් මෙතන ආලේපයක් ගාපුවම තව තැනක ඒක එනවා නම් තියෙන තැනත් තවත් වර්ධනය වෙනවා නම් දිගටම බාහිර ආලේපන අපි කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒතකොට වහාම බාහිර ආලේපන නවත්තන්න ඕනේ අභ්‍යන්තර ප්‍රතිකාර වලට යොමු